අයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝවම ඉතාමත් ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩමෙන් කරන්නේ මේ how long does it take කියන ප්‍රශ්නේ ගැන. how long කියලා කියන්නේ කොපමණ කාලයක් කියන එක. does it take කියලා කියන්නේ යනවද? කොපමණ කාලයක් යනවද? එහෙම නැත්නම් කොපමණ කාලයක් ගන්නවාද කියන එක තමයි මේ how long does it take කියලා කියන්නේ. මේ how long does it take කියන මේ question එකේ මේ ප්‍රශ්නේ අපි උත්තරේ හදන්නේ මෙන්න මේ විදිහට. මුල පටන් ගන්නෙ it takes කියලා. එතකොට මෙන්න මේ it take s එකක් එකතු කරලා ගන්නවා it ඒක වචන හින්දා. එතකොට උත්තරේ පටන් ගන්නවා it takes කියලා. ඔන්න 2 hours පැය ගණන් වලින් දාන්න පුළුවන්. 10 minutes විනාඩි ගණන් වලින් කියන්න පුළුවන්. a long time ගොඩක් කාලයක් කියලා අරගන්න පුළුවන්. එතකොට it takes 2 hours, it takes 10 minutes, it takes a long time කියලා උත්තරේ හදාගන්න පුළුවන්. ඊට පස්සේ ගන්නවා මේ by කියන වචනේ එක්ක ගුවන් යානයකින් නම් plane, දුම්රියෙන් නම් train, කාරයෙන් නම් car කියලා අපිට කැමති වාහනයක් මෙතෙන්ට අරගන්න පුළුවන්. ඊට කලින් by අරගන්නවා. ඊට පස්සේ from කියලා ගන්නවා පටන් ගන්න නගරය, අවසන් කරන නගරය toට පස්සේ අරගන්නවා. ඔන්න අපි බලමු උදාහරණයක්. උදාහරණ අංක 1. How long does it take කොපමණ කාලයක් යනවද by bus බසයෙන් යන්න from රත්නපුර to කොළඹ. රත්නපුර ඉඳලා කොළඹට යන්න කොපමණ කාලයක් යනවද? එහෙම නැත්නම් කොපමණ කාලයක් ගන්නවද කියලා තමයි ප්‍රශ්නෙන් අහන්නේ. ඔන්න උත්තරයට යනවා it takes 4 hours. පැය 4ක් යනවා, පැය 4ක් ගන්නවා by bus බසයෙන් යන්න from රත්නපුර to කොළඹ. රත්නපුර ඉඳලා කොළඹට යන්න පැය 4ක් ගන්නවා කියලා ඔන්න උත්තරේ තියෙනවා. ඊළඟට අපි බලමු මේ කලින් ඉගෙනගත්ත ප්‍රශ්නේ වර්තමාන අතීත අනාගත අවස්ථා තුන සමග ඔබ්ජෙක්ට් ප්‍රෝනවුන් එකකුයි පුද්ගල නාමයකුයි දාලා කොහොමද ප්‍රශ්න වාක්‍ය ගොඩනගන්නේ සහ උත්තරය හදාගන්නේ කියලා. මුලින්ම යනවා මම ඔන්න how long does it take you to ඔයාට කොච්චර කාලයක් යනවද කියලා අහනවා. how long did it take George you them මේ තුනෙන් කවුරු හරි ගන්නවා. එතකොට ඔයාට කොච්චර කාලයක් ගියාද කියන තමයි did එකෙන් කියන්නේ. ජෝර්ජ්ට කොච්චර කාලයක් ගියාද, ඔවුන්ට කොච්චර කාලයක් ගියාද කියන එක තමයි සිංහල තේරුම වෙන්නේ. ඊළඟට අයහනවා how long will it take you George them to. ඒකෙන් කියන්නේ ඔයාට කොච්චර කාලයක් යයිද, ජෝර්ජ්ට කොච්චර කාලයක් යයිද, එහෙම නැත්නම් ඔවුන්ට කොච්චර කාලයක් යයිද. එතකොට does it take කියලා කියන්නේ present tense, did it take කියලා කියන්නේ past tense, will it take කියලා කියන්නේ future tense අනාගත කාලය. දැන් බලමු මේ ප්‍රශ්නෙට උත්තරය හදාගන්න විදිය. it takes කියලා කියන්නේ present tense එක, it took කියලා කියන්නේ past tense එක, it will take කියලා කියන්නේ future tense එක. එතකොට it takes me George them කියලා present tense එක විදිහට අරගන්නවා. ඔන්න a week, a long time, 3 hours කියන කාලය අදාළ කරලා ගන්නවා 2 එක උත්තරය පුරව ගන්නවා. it took me George them past tense එකෙන් අතීත කාලයෙන් කියන්නේ මට මෙච්චර කාලයක් ගියා. නැත්තම් ජෝර්ජ්ට මෙච්චර කාලයක් ගියා, වුන්ට මෙච්චර කාලයක් ගියා කියන එක. ඔන්න කාලය අපි මෙතනින් හදා ගන්නවා. ඊට පස්සේ 2 දාලා උත්තරේ සම්පූර්ණ කරගන්නවා. it will take me George them. ඔන්න අනාගත කාලෙදී කොච්චර කාලයක් යයිද කියලා ඔන්න කාලය අරගෙන it will take අරගෙන අපි ප්‍රශ්න හදලා උත්තර හදන ඔන්න උදාහරණයට යමු. උදාහරණ අංක 1. how long does it take you to learn to drive? ඔයාට drive කරන්න ඉගෙන ගන්න කොච්චර කාලයක් යනවද කියලා අහනවා. උත්තරේ දෙනවා it takes me මට යනවා 2 weeks සති දෙකක් to learn to drive මේ drive කරන්න ඉගෙන ගන්න කියලා කියනවා. මේ present tense එක මේ වර්තමාන කාල
ප්‍රශ්නය සහ උත්තරය. මේක අතීත කාල කරනකොට ප්‍රශ්නේ හදද්දී මේ does වෙනුවට අපි did දාලා තමයි හදන්නේ. ඔන්න බලමු. How long did it take you to learn to drive? ඔයාට drive කරන්න ඉගෙන ගන්න කොච්චර කාලයක් ගියාද කියලා අහනවා. එතකොට උත්තරේ හදාගන්නේ it took me. එතකොට උත්තරේ හදාගන්නේ it took me. මට ගියා 2 weeks සති දෙකක් to learn to drive. මේ රිය පදවන්න ඉගෙන ගන්න මට සති දෙකක් ගියා කියලා කියන ඔන්න past tense එක අතීත කාලය. මේකම අපි will ව දාලා අරගෙන බලමු. How long එතන මෙතනට will අරගන්නේ will it take you to learn to drive? එතකොට ඔයාට drive කරන්න ඉගෙන ගන්න කොච්චර කාලයක් යාවිද කියලා අහනවා. එතකොට මෙතෙන්ට එන්නේ it will take කියලා ගන්න. එතකොට it will take me මට යාවි 2 weeks සති දෙකක් to learn to drive. මට රියපද වන්න ඉගෙන ගන්න කියලා. එතකොට මෙයා future tense එක. මේ වගේ පාඩම් ඉගෙන ගන්න මගේ YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න.